Hello everyone, welcome back to my YouTube channel. ඉතින් අදත් මේ ඔයාලත් එක්ක මම බෙදාගන්නේ මගේ ජීවිතේ තවත් එක ලස්සන දවසක්. ඉතින් අපි අවුරුද්දට කොහොමද ලෑස්ති වුනේ කියලා තමයි අද vlog එකේ තියෙන්නේ. එහෙනම් අපි vlog එකත් එක්ක එකතු වෙලා බලමු අපි මොනවද කළේ කියලා. ඉතින් මේ තමයි මම හස්බන්ඩ් එක්ක කියන්නේ මැරි කලාට පස්සේ එයත් එක්ක එකට සමරන පළවෙනි අවුරුද්ද. ඉතින් ඒක නිසා මම හිතුවා මේ සැරේ කේක් එකක් හදන්න ඕනේ කියලා. ඉතින් මම වෙනදට ගෙදර ඉන්න දවස්වලට කේක් හදනවා. හැබැයි කප් කේක් තමයි හදන්නේ. මම මේ සැරේ හිතුවා ඉතින් මේ සැරේ චොකෝ චිප්ස් එකතු කරලා ලස්සන රස කේක් එකක් හදලා දෙනවා කියලා එයාට. ඉතින් බලමු මගේ කේක් එක කොයි විදිහට බේක් වෙලා එයිද කියලා. ඔන්න ඉතින් මගේ කේක් එක බේක් වෙලා ඉවරයි. බලන්නකෝ ලස්සනට තියෙනවා නේද? ඒ වගේම තමයි රසත්. ඉතින් මේ කවුරුත් කෑම මේසෙට තියාගන්න බේරගන්න පුළුවන් වේද කියලා තමයි මට තියෙන ප්‍රශ්නේ. ඉතින් ඔන්න ඔහොම කේක් එකේ වැඩ ටිකත් ඉවර වෙලා මම ආවේ ගේ පොඩ්ඩක් අස් කරගන්න. හැබැයි වැඩි කුවිලි තිබුණේ නැහැ. මොකද හැමදාම උදේ ඉතින් අතු ගන්නකොට මම මේ වගේ මෙහෙම ඩස්ට් එක අයින් කරලා පිහදාලා තමයි අතු ගන්නේ. කලින් දවසේ අපි වැකුම් කරලා තිබ්බේ කොහොමත්. ඉතින් ඒක නිසා වැඩි මට අස් ගන්න දෙයක් තිබ්බේ නැහැ. මම මෙන්දා වගේම ඉතින් මේ විදිහට ඩස්ට් එක තියෙයි කියලා හිතන තැන් ටික හොඳට තෙති කෑල්ලකින් පිහදාලා මගේ වැඩ ටික පටන් ගත්තා මෙහෙම. මේ ෆොටෝස් තුන නම් ඉතින් මම හැම වෙලාවෙම මගේ ඇහැට පේන තැනකින් තමයි තියන් ඉන්නේ. ඇත්තටම හරිම ආසයි ඒක දිහා බලන් ඉන්න. මොකද අර මම දන්නේ එතකොට මට ටිකක් අර හැම මතකයක්ම අලුත් වෙනවා වගේ ෆොටෝස් ටික දකින්නකොට. ඉතින් ඔයාලටත් එහෙම වෙන්න ඇති. ඉතින් ওই විදිහට තමයි මම ටික ඔක්කොම ක්ලීන් කරගෙන දැන් අතු ගන්න හදන්නේ. ඉතින් මේ විදිහට මම අතු ගාලා ඉක්මනට මොප් කරගන්නවා. මොකද මට පැන්ට්‍රි ආස් කරගන්නත් තියෙනවා. ඒක නිසා හැබැයි ඉතින් අපේ ලොකුවට නම් හැදි වෙලා නැහැ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. මේ ඉතින් අපේ රූම් එක. ඉතින් රූම් එකේ අද බෙඩ්ෂීට් ඔක්කොම අයින් කරලා තියෙන්නේ. ඒක ඔක්කොම වොෂ් වෙන්න දාලා තියෙන්නේ. ඉතින් ওই විදිහට මට රෙදි කන්දකුත් තියෙනවා නමන්න. ඉතින් ඔය විදිහට මම රූම් එකත් අතු ගාලා හොඳට මොප් කරගන්නවා. ඉතින් මේ විදිහට තමයි රූම් එක අස් කරලා ඉවරනහම පේන්නේ. ඉතින් අර ඔයාලට මතක ඇති මේ ෂූ රැක් එක අත තාම හොඳට ක්ලීන් කරලා අස් කරගත්තා. ඉතින් මේ විදිහට තමයි මගේ රූම් එක තියෙන්නේ. ඉතින් මම ඊයේ රූම් එක කොහොමත් මකුළු දැල් කඩලා ඩ්‍රෙසින් ටේබල් එක ඔක්කොම අස් කරලා ඉතින් මේ විදිහට ඕගනයිස් කරගත්තා මගේ ප්‍රොඩක්ට් ටික. ඉතින් ওই විදිහට තමයි මම අද ගියස් කරගත්තේ. ඉතින් මේ තමයි මම ආසම වැඩේ. අවුරුදු වෙනවා කිව්වහම ඇත්තටම කරන්න ආසම දෙයක් තමයි මේ හස්කුරු පත්තු කරන එක, නිලා පත්තු කරන එක. ඉතින් ඒ වුණාට මම බයයි හස්කුරු පත්තු කරන්න. ඒක නිසා අයියා තමයි පත්තු කරේ. හැබැයි මම බබර චක්‍ර වලට එච්චර ලොකු බයක් නෑ. ඒක නිසා මේ විදිහට මම එකක් try කරලා බලුවා. දැන් ඉතින් අපි නිලා පත්තු කරන්න තමයි හදන්නේ. ඉතින් ඒකට නම් කවුරුත් ආසයිනේ. හැමෝම ආස දෙයක්. එහෙම බයක් නෑ ඉතින් ලොකුවට. ඒ නිසා ඉතින් නිලා කූරකුත් මේ විදිහට අපි පත්තු කරනවා.
ඉතින් මේදට ඉතින් තාත්තන මේ හැමදේම අරන් දෙන්න ඉතින් අද මේ අවුරුද්දේ මම ඉන්නේ හස්බන්ඩ් එක්ක. ඉතින් ඇත්තටම යා මගේ තාත්තා වගේම හැම අඩුපාඩුවක්ම හොයලා බලලා මට හැමදේම අරන් දුන්න මේ සැරේ. ඉතින් පොඩි ළමෙක් බලා ගන්නවා වගේ තමයි ඉතින් යා මාව බලාගත්තේ. ඉස්සරහටත් එහෙම තමයි. ඌ දන්නේ එයාගේ ආදරේ කොච්චරද කියලා. ඉතින් මේ වෙලාවෙත් ඉතින් මම එයාට ඇත්තටම ගොඩාක් ආදරේ කියන්න මේක අවස්ථාවක් කරගන්නවා. ඉතින් ඒ වගේම තමයි ලංකාවාසී ලෝකවාසී සියලුම දෙනාට හිතන පතන හැමදේම ඉෂ්ට වෙන කිරියෙන් පැණියෙන් තුරන සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම ඉතින් ඔයාලා හැමෝගෙම තියෙන හීන ගිය අවුරුද්දේ ඇතුළත ඔයාලට ඇචීව් කරගන්න බැරි වෙච්ච දේවල් මේ අවුරුද්දේ අනිවාර්යෙන්ම ඇචීව් කරගන්න ලැබෙන්න කියලත් මම ප්‍රාර්ථනා කරනවා. මේ ප්‍රාර්ථනා එක්ක ඉතින් එහෙනම් අද බ්ලොග් එකෙන් මෙතනින් නවතිනවා. ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන එන්නම්. බයි.